ඔන්න අද කෙලින්ම බීච් එකකට ඇවිල්ලා තියෙන්නේ. අද අපි ඉන්නේ කොහෙද? අහංගම එන්නේ දුනා. අහංගම ආවා. මේ හිතුණා මේ ආවා. ඒ වගේ සීන් එකක් තියෙන්නේ මේ. දැන් අහංගම සීක්‍රට් බීච් එකේ ඉන්නේ. මේ ෆොටෝ ගන්න. ආපුවෙලා ඉඳන් ෆොටෝ ගන්නවා. ආපුවෙලා ඉඳන් ෆොටෝ ගන්නවා. දැන් මම හිතන්නේ ගැලරියේ ෆොටෝ 500ක් විතරයි. පැත්තෙන් ඉර බහලා යනවා. ඉර බහින එක මහා ලස්සන වෙනවා. තව. බල්ලක් කරනවා. තලු ගන්න දෙන්න. තලු ගන්න. Anyam hai අපි දැන් අහංගම බීච් එකේ නෑවා. අහංගම සීක්‍රට් බීච් එකේ නෑවා. දැන් රූම් එකට යන්න කියලා බලන්නේ. එහෙම තෙත පිටින් යනවා. දැන් අපි ඉන්න හොටෙල් එකේ රූෆ් টොප් එකේ ඉන්නේ. මම මේකේ නමයි ඒ ටික පල්ලෙන් දාලා තියන්න. මට ඒක නම මතක නැහැ. ඇත්තටම නම මතක නැහැ. හොටෙල්. අන්න ඒක. දිව පැටලෙනවා කියන්නේ කියන්නේ. මෙතනට මේ ලස්සනට බීච් එක පේනවා. අර පැත්තෙන් පේනවනේ සන්සෙට් එක තියෙනවා දැන්. ඔකෝඩම් පේන්නේ මේ මෙන්න මේක පොල් ගහටයි මෙන්න මෙයාටයි වෙයිලා මේ පේනවා. දැන් අපි ඉන්න හොටෙල් එක ගැන කිව්වොත් ඔයගොල්ලන්ට පුළුවන් දවස් කීපයකට ඉන්න වෙනවා නම් එතන ඉඳන් උයාගෙන කාලා රූෆ් ටොප් එකක් තියෙනවා ලස්සන view එකක් බලලා එහෙම එන්න. අපි ආවේ one night එකකට. එතකොට ඒ facilities නැහැ. හැබැයි අවුලක් නැහැ ඒ ගානට. නෑ අවුලක් නෑ. ඒ කියන්නේ කරදරයක් නෑ. අර ඩිස්ටර්බ් නෑ කාගෙන්වත්.
ප්‍රයිවට් එන්ට්‍රන්ස් එකක් තියෙනවා පාඩුවේ. පාඩු වෙන්න පුළුවන්. මෙතන පල්ලේ තියෙන්නේ මේ කාගිස් ෆුඩ් සිටි එක. කාගිස් එක්ස්ප්‍රස් බෝඩ් එක තියෙනවා. කාගිස් එක්ස්ප්‍රස් බෝඩ් එක තියෙනවා. අන්න එතන උඩ තට්ටුවේ තියෙන්නේ. බුකින් එකෙන් මම බුකින් එකක් දාන් ආවේ. ඒගොල්ලෝ කිව්වා සාමාන්‍යයෙන් දවස් 2-3 ඉන්න කට්ටියට නම් මේ අර උයා ගන්න කන්න දෙන ඒවට ඇඩිෂනල් ගන්න නැහැ. ඒවා ෆ්‍රී දෙන්නේ කියලා. ඒගොල්ලන්ට වොෂින් මැෂින් පාවිච්චි කරන්න ඔක්කොම දෙනවා කිව්වා. one night වලට නම් ඉතින් ඒව නැහැ. අපිටත් නැහැ. අපිට අරන් කන්න තියෙන්නේ. අපිට කඩෙන් කන්න තියෙන්නේ. අපි දැන් බීච් එකේ නාලා ඇවිල්ලා කොපි ෂොප් එකක් හරි මොකක් හරි හොයාගෙන යන්න හදන්නේ. තවමත් දාන්න එපා ආපු එකේ. බීච් එකේ නාන්නාවට මෙයා නම් නෑවේ නෑ. බාගෙට නෑවේ. මම නෑවා එච්චරයි. එහෙමයි. මට මගේ ජීවිතය ගැන ආදරයක් තියෙනවා. සහ මට ගෙදර යන්නත් ඕනේ. ඒ නිසා මං කෑ ගහලා ගහගාලා. ආව. මෙතන මාර ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මම හිතන්නේ මේ පල්ලේ අහගම ටවුන් එකට නේද? අහගම ටවුන් එක. ඒ කියන්නේ මේක රැට අමාරුම ලස්සනයි. ඉතින් දැන්ටම සෑහෙන කලපුල්. සෑහෙන කලපුල්. ඇත්තටම කියන්න ඕනේ මේ මෙහෙමයි වෙලා තියෙන්නේ. අපි පිට රට ඇවිල්ලා තියෙන්නේ. දැන් සුත්ත එළියට බහලා තියෙන්නේ. අපි පිට රට අන්න ඒ වගේ එකක් තියෙනවා. නෑ මං කියන්නේ කේක නෙවෙයි. කණක් ඇහිලා ඉන්න නෑ අලුත් අවුරුද්දට මොකද්ද මේ ස්පීකරයක් ගහලා යන්න දැන හැම ටවුන් එකකම තිබ්බා. ඇත්තට මේක මේ වටින් යද්ද. හැබැයි මේ පාර මේ අවුරුදු ගොඩක් අඩුයි මම හිතන්නේ. දැකපු තැන් වලින් නම් ගොඩක් මේ පාර සමහරව අඩුයි කියලා මට පේනවා. ඇත්තටම පේනවා. ඒ වුණාට ගෝසාකාරී සද්ද නම් මේ මොකුත් කියන්න බෑ. එන කරදරයක්. සෑහෙන කරදරයක්. මේක සාමාන්‍ය ගානකට තියෙනවා නම් කමන්නේ මේ වැඩි ඇත්තටම. මේක නේද? අන්න ඒක. රජෙන් කරත් ඒක පොලියුෂන් නෙවෙයි. අන්න ඒකයි වෙලා තියෙන්නේ. අපි ගිහින් බලමු අහංගම ටවුන් එක මොන වගේද කියලා බලන්න. බලන්න පූජාවක් දෙන්න. ලොකුවට ඇවිදින්න බලාගෙන නැහැ. පොඩ්ඩක් එහෙම මෙහෙන් රවුමක් දාලා එනවා. අපිට රෑ කෑමකට යන්න තියෙනවා. අපේ යාළුවෙක් හම්බෙලා තියෙන්නේ මෙයාගේ යාළුවෙක්. මගේ යාළුවෙක් ගෙදරින් අද රෑ කෑමට එන්න කිව්වා. නැත්තම් ඉතින් අපි මෙහෙන් තමයි කන්න බලන් හිටියේ. අපි යනවා. ජය වේවා. අපි යනවා දැන් උදේ පාන්දරම කොහෙද? ආයි බීච් එකට. අද අපි ආංගමින් යනවා තව ටිකකින්. ඊට කලින් ආයේ බීච් එක පැත්තට වමත් දාලා යනවා. උදේ පාන්දර ටිකක් වැස්සා. ඊට පස්සේ පොඩ්ඩක් අමාරුවෙන් ඒකක් එහෙම කොන්න ගිහිල්ලා. අද මේ අප්‍රේල් 13 ඔයකින් දර පොඩ්ඩක් ගන්නවානේ අවුරුද්දට කලින් දවස්. පාරත් හොඳටම තෙමිලා තියෙන්නේ. දැන් නම් හොඳටම පායනවා. අපි යනවා දැන් අහංගම බීච් ආයේ. මේ ඊයේ මට මේ හරියට බහින්න ඕනේ. අද අතන ආයෙත් කරවනවාද? දැන් නම් ආයේ වහිනවා බීච් එකට. ආයෙ නානවද? මම නම් නානවා.
අපි අද දවල් 11ට විතර තමයි මේ චෙක් අවුට් වෙන්න තියෙන්නේ. ඊට කලින් තමයි මං හිතුවේ නෑ. ඒ කියන්නේ උදේ හොඳට වැස්සා. ඊට පස්සේ පොඩ්ඩක් ටක් ගාලා ගිහින් කොෆි ෂොප් එකකින් කොෆි එකක් ගෙන් බීලා ආවේ මේ එනකන් ඉතුරුලා මෙච්චර මේ උදේට හදන රස්ස නැති කියලා. ඊයේ මේ ඔක්කොම වතුර එහෙම ඔක්කොම නිකන් අර බොර පාටයි වගේ තිබ්බේ. අද වතුරත් හොඳට ක්ලියර්. සැඩ පාරත් එච්චර නෑ අඩුයි මේ වතුරත් ඒ කියන්නේ අර අඩුවේ වගේ කලින්ම ඊයේ එනකොට මෙන්න මේ උඩ හරියට විතර වතුර තිබ්බා. Yummy. Wow. How fun you for? Ini. ඊ හවස වගේ නෙවෙයි දැන්. අර ඊ හවස ඇවිල්ලා බීච් එක එනකොට මේ පැත්තෙන් රැල්ල වැඩි හොද්දටම ඒ වුණාට ඉර බහින බැහැගෙන යන එක මේ පැත්තෙන් තිබ්බ මාර ලස්සනයි. මේ පැත්තෙන් දැන් ඉර මුදුන් වේගෙන එන්නේ. ගල් ගෙඩියේම ඊයේ පේන්න තිබ්බ නෑ ඒක උඩ හරිය විතරයි පේන්න තිබ්බේ. Tuan lu? Ini. In. කාලගුණය වෙනස් වුණා. අපි ඩක් ගාලා මාරු වෙන්නයි යන්නේ. මිරිස්සේ අද මොකක්ද වෙලා පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ අර මේ අවුරුදු සීසන්
අපිට කොහේ ගියත් අවුරුදු සීසන් එක ගවුණා. කරන්න දෙයක් නැහැ. අර ගන්න ආපු ක්ලීන් ෆොටෝ එක ගන්න වෙන්නේ නැහැ.